ආයුබෝවන් ලබන්නා වූ 2026 නව වසර ඔබට සුබම සුබ නව වසරක් වේවා. ඉතින් ගිය අවුරුද්දේ වගේම ලබන්නා වූ මේ 2026 නව වසරේත් ලග්න පලාපල විස්තරය දිගහරින්නයි මේ සූදානම. මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා උපන් ඔබට කොහොමද කියලා මේ වසරේදීත් දැනගන්න ඔබට පුළුවන්. අප දන්නවා ඔබත් මේ ගැන දැනගැනීමට නොයිවසිල්ලෙන් රැඳී සිටින්නේ. ඉතින් ලග්නෙන් ලග්නෙට ඔබට කොහොමද කියලා දැනගෙන ඒ වගේ තියෙන අසුභඵල ග්‍රහඵල තත්ත්වයන් 2026 වසරේ සිදුවන ග්‍රහඵල තත්ත්වයන් ඔබගේ ලග්නයට අනුව දැනගෙන ඒවාට අනුව කරන්න තියෙන වත්පිළිවෙත් ඒ ආකාරයෙන් කරලා ඔබටත් පුළුවන් 2026 නව වර්ෂය සුබම සුබ අවුරුද්දක් කරගන්න. ඉතින් මෙතැන් සිට ලග්නෙන් ලග්නයට කොහොමද කියලා විමසා බලමු. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට වෘත්තීය කේස්ත්‍රයේ විශාල පෙරළියක් සිදුවන වසරක්. ඔබගේ දක්ෂතාවයට සරිලන නිසි ඇගයීමක් සහ උසස් වීමක් ලැබීමට නියමිතයි. දේශපාලනය හෝ පරිපාලන කේස්ත්‍රවල නිරත වන අයට බලතල වැඩි වෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාමත් සුබයි. මව්පියන්ගේ දේපල උරුමයන් ලැබීමට ඉඩ තිබෙනවා. නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. සමාජයේ ප්‍රභූ පුද්ගලයන්ගේ ඇසුර ලැබෙන අතර එමගින් පවුලට වාසි ලැබෙනවා. ඉංජිනේරු ආරක්ෂක අංශ හා නීතිය හදාරන සිසුන්ට ඉතාමත් වාසනාවන්ත වසරක්. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් පහසුවෙන් ජය ගන්න පුළුවන්. කොන්දේ වේදනා හෝ සන්ධි ආශ්‍රිත පීඩා මතුවිය හැකි වෙනවා. අධික වෙහෙස නිසා ඇතිවන තෙහෙට්ටුව පාලනය කරගන්න නිසි විවේකයක් ලබා ගන්න. සුබ දවස් ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රතු. සුබ අංකය 1 2 4 6 සහ 5 7. සුබ මැණික් රතු කොරල් සහ රතු මැණික් අය 14යි වැය 2යි. 2026 වසරේ සිදුවන ග්‍රහඵල තත්ත්වයන් අවම කරගෙන සුබඵල වර්ධනය කර ගැනීම සඳහා වෘශ්චික ලග්න හිමියන් විසින් සිදු කළ යුතු වත්පිළිවෙත් මේවා. වෘත්තීය දියුණුවට සහ මානසික පීඩනය දුරු කර ගැනීමට අඟහරුවාදා දිනවල රතු මල් පූජා කර අභිසම්පදාන පිරිත සජ්ජායනා කරන්න. යුද හමුදාවේ හෝ ආරක්ෂක අංශවල ආබාධිත වූ අයට උපකාර කරන්න. නිතර නමෝ බුද්ධාය යන පාඨකය සිහිපත් කිරීමෙන් සිත ශක්තිමත් වේ. ඉතින් ඔබගේ ලග්නය ගැනත් හොඳින් අසා දැනගෙන ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඔබට තිබෙන අසුභඵල ග්‍රහඵල තත්ත්වයන් දුරු කර ගැනීමට ඒ පිළිවෙත් කරන්න. ඉතින් මේ වගේම පලාපල අරගෙන ඔබ හමුවට නැවතත් පැමිණෙනවා. ඒ ලද සැනින්ම නැරඹීමට අපගේ YouTube channel subscribe කරලා තියාගන්න. උදා වෙන නව වසර සුබම සුබ නව වසරක් වේවා.